Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න පොසොන් එකට දවස් 3ක් නිවාඩු තිබ්බ නිසා අපි ගියා අපේ ගෙදර. ඉතින් ඔය මම උදේ නැගිටලා voice record කරා. මට නිකන් කැතයි වගේ හිතලා ඉතින් මම voice අයින් කරලා cut කරලා ආයෙම නිකන් වීඩියෝ එකට voice කරන ගමන් තමයි ඉන්නේ. ඔය නම් උදේ 8ට විතර ඇති. මම ඉතින් නැගිටලා පොඩ්ඩක් ඉතින් පිටාව බැලුවා. මොකද ගොඩක් කාලෙකින් ගෙදර ගියේ. ඔය නම් ඉන්නේ අපේ ගෙදර අපි පස් දෙනා කියන්නේ අක්කයි මල්ලි මමයි අක්කයි අයියයි මමයි අයියයි. එහා පැත්තේ ඉන්නවා අම්මයි තාත්තයි. ඉතින් යාළුගේ ෆොටෝ එක පොඩි නිසා හරියට පේන්නේ නැහැ. මම පස්සේ ඒගොල්ලන්ට පෙන්නන්නම්කෝ. මල්ලිගේ මගේ මොන්ඩිසෝරි ෆොටෝ දෙකක් ඉතින් දෙපැත්තෙන් තියලා තියෙනවා අම්මා. අපි ලස්සනයිද? මැද ඉන්නේ මල්ලි. එහා පැත්තේ ඉන්නේ මම, අනිත් පැත්තේ ඉන්නේ අක්කා. අයියාත් ඉන්නවා, මල්ලිත් ඉන්නවා. යාලා නම් ටීවී එකේ කාටුන් එකක් බලන ගමන් තමයි ඉන්නේ. ඔය ඉන්නේ ඉතින් අම්මයි තාත්තයි. අරේලාගේ ෆොටෝ කොහොම හොඳට පෙවුනට පස්සේ මේ දිනයි ෆොටෝ එක විතරනේ පෙවුන්නේ නැත්තේ. ඉතින් ඔය ඉන්නේ අම්මයි තාත්තයි. ඔය තමයි ඉතින් අපේ ගෙදර වටපිටාව. දැන් නම් ටිකක් ලස්සනට අපේ තාත්තගෙන් උතුළු ගාලා එහෙම ලස්සනට ඉතින් එයා තියා ගන්නවා. එයාලටත් මේ දවස්වල ඉතින් වැඩ නිසා තමයි එයාලටත් වෙලාවක් නැත්තේ. ඉතින් අපි ඔක්කොම කරලා උදේ නැගිටලා කාලා බීලා මුන්සලා ඔක්කොම කරලා දැන් ඉතින් අපි යනවා ඇවිදින්න කියන්නේ ලොකු දුර කොහෙවත් නෙමෙයි. මේ යන්නේ අපි අපේ හේන් එහෙම කරන පැත්තේ. ඒ කියන්නේ කැලෑව. මේ පැත්තට නම් ඉතින් අලියොත් එනවා. ඉතින් අපේ මෙහි තියෙනවා වැවක්. ඒක බලන්න යන්න තමයි ඉතින් මේ අපි මල්ලි මමයි අයියයි අපි තුන්දෙනා යන්නේ. ඔන්න ඉතින් අපි එතෙන්ට ආවා. එතෙන්ට කියන්නේ තව ටික දුරක් පයින් යන්න ඕනේ. ඔය නම් තියෙන කෝන් ගහක්. ඒකේ කෝන් තිබ්බ. හැබැයි ඉතින් පොඩි කෝන් තමයි තිබ්බේ. ඒව හරියට පැහිලා තිබ්බේ නෑ. ඉතින් පැහිලා තිබ්බනම් ඉතින් අපිට කඩාගෙන එන්නත් තිබ්බා. ඉතින් මේ පැත්තේ තියෙන්නේ ඔන්න ඔහම කයායටම වෙල්යායක් තියෙන්නේ. කජු එහෙම හිටවලා තියෙනවා මේ පැත්තේ කට්ටිය. ඒ කියන්නේ දැන් ඉතින් අර වැස්ස අඩුයිනේ. ඉතින් වී එහෙම වපුරන්න කට්ටියට වතුර මදි. ඒ හින්දා ඉතින් කට්ටිය කජු හිටවලා තියෙන්නේ. කජු වලටත් වතුර ඕනේ තමයි. ඒවට ඉතින් එයාලා එහා පැත්තේ වැවක් තියෙනවා. තව වැවක්. ඒකෙන් වතුර ගහනවා. අපි ඉතින් මෙහෙම ගිහිල්ලා අයියලාගේ තව අයියා අඳුරන තව අයියා කෙනෙක් ඔතන මේ කජු හිටවලා තිබ්බා. එයාලා ළඟටත් ගිහිල්ලා කතා කරලා අපි යන්න වැව ළඟ ඒ පැත්තට අලියෝ එනවනේ. ඉතින් ඒ පැත්තට අලි දැන් ඉන්නවද කියලා අහලා තමයි ඉතින් අපි මේ යන්නේ. එයාලා කිව්වා දැන් නෑ කියලා ඉක්මනට ගිහිල්ලා එන්න කියලා. ඉතින් ඒ හින්දා අපි තුන්දෙනාත් එක්ක බයික් එකේ යන්න නැතුව පයින් ඉතින් යන්න හිතුවා. මේ වෙලාවේ නම් අවුව ගොඩාක් සැරයි. මොකද ඉතින් අනිත් පැත්තකට සාපේක්ෂව ටිකක් මේ පැත්තට අවුවත් සැර වැඩිනේ. ඉතින් අවුව කියලා බැලුවේ නෑ. අපි තුන්දෙනාත් එක්ක ඉතින් කයියක් දාගෙන පයින් ගියා. මේ පැත්තට ආවේ ගොඩාක් කාලෙකින් ඉන්නේ. හිතට මාර සතුටුයි. ඉතින් ඔන්න ඔය වැව බලන්න තමයි අපි ආවේ. දැන් නම් ඉතින් අවුව සැර වැඩි හින්දා වැවේ වතුර ටිකක් හිඳිලා තියෙන්නේ. හිඳිලා කියන්නේ අඩු වෙලා. නැත්තම් මේ වැව මාර ලස්සනයි. උදේට තමයි ගොඩක්ම ලස්සන. රතුවලු ගොඩාරියක් තියෙනවා. ඒ රතුවලු ඔක්කොම උදේ වෙද්දින් ලස්සනට පිපෙනවා. වැවම නිකන් රතු පාටට තමයි පේන්නේ. ඒ තරම් රතුවලු ගොඩක් තියෙනවා. ඉතින් දැන් නම් ඒවා ඔක්කොම ඉතින් පාර වෙලා ගිහිල්ලා. මොකද ඉතින් අපි එද්දිනුත් දැන් දවල්නේ. හුළඟ නම් තිබ්බ ළමයි ගොඩාරියක්. මාරම හුළඟක් තමයි තිබ්බේ. අර මං අත
දික් කරලා පෙන්නන්නේ. එහා පැත්තෙන් ගොඩාක් ඒ පැත්තෙම තියෙන රතුළු තමයි. අතනත් චුට්ටක් තියෙනවා රතුළු. හිතට නම් මාර සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා. එහා පැත්තෙන් වෙල් කරලා තියෙනවා. වෙල් කියන්නේ මේ ගොයම් හදලා තියෙනවා. වතුර තියෙනවනේ ඉතින් වැවේ ඒ නිසා. ඔන්න ඉන්නවා ඉතින් මමයි අයියයි. මල්ලිට නම් පයෙන් ඇවිල්ලා හදිද කොහෙද? එයා බිම ඉඳගෙන ඉන්නේ. ඉතින් එයා වීඩියෝ වලට එන්න කැමති නෑ. ඒ වුණාට ඉතින් මම චුට්ටක් හොරෙන් ඇල්ලුවන්න එයාට. ඊට පස්සේ ඉතින් මම පොඩි ඇඩ් එකකුත් දානවා. උලඟ මාර ගොඩාක් තිබ්බ නිසා ඉතින් මෙතන අපි තුන්දෙනාත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා කතා කරලා hina වෙලා ෆොටෝස් ගහලා වීඩියෝ ගොඩාක් අරගෙන ඉතින් ගියා. ගමකින් ලැබෙන තරම් ඒ අර සුන්දර අත්දැකීමේ නිදහස, ඒ සතුට, ඒ සැනසීම වෙන කොහෙවත් ඉතින් ගන්න බෑනේ. මේ තියෙන නිදහස ඉතින් වෙන තැන්වල නෑ. ඉතින් මේ නිදහසට අපි හරියම කැමතියි. ගම්වල ඉන්න අපි ගොඩාක් කැමතියි. ඔන්න ඉතින් ඔය නම් මට පෙන්නනවායි ඇවිදින් එයා ෆොටෝ ගහලා වීඩියෝ කරලා ඒවා ඉතින් මට පෙන්නනවා ඇවිදින් ළඟට ඇවිදින්. අයියත් ඉතින් ඔහොම හිටියට මල්ලි එයාගේ ෆොටෝ කුඩාරියක් ගත්තා. හැබැයි ඉතින් මල්ලිට නම් ඔය එකකටවත් එන්න බෑ කිව්වා. ෆොටෝ ගත්තෙත් නෑ යා. මං කව චුට්ටක් වීඩියෝ එකට මූණ පෙන්නන්න කියලා මූණ පෙන්නන්නෙත් නෑ. එයාට ඉතින් බෑ කිව්වා. මං ඉතින් බල කරේ නෑ. හැබැයි ඉතින් හොරෙන් මම එයාට පොඩ්ඩක් ෆෝන් එක ඇල්ලුවා වීඩියෝ එකට. ඉතින් වැවේ ඉඳලත් ඇවිදින් පැලක් තිබ්බර කෝන් ගහක් මං මිලිම පෙන්නුවා. එතන පැලක් තිබ්බා. එතන ඉතින් ඉඳගෙන හිටියා. අයියා ගියා අර කජුට වෙලා තියෙන අයියත් එක්ක පොඩ්ඩක් කතා කරලා එන්න. මට නෑ යන්න බෑ. හරිම මහන්සි කකුල් රිදෙනවා. ඒ හින්දා ඉතින් මං ඉඳගෙන හිටියා. ඔතන මල්ලි මමයි. ඔන්න ඉතින් අපි ගෙදරත් ඇවිදින් වොෂ් එකක් එහෙම දාගෙන මේ යන්නේ ටවුන් එකට. බලන්නකො තව වැවක් තියෙනවා. ඒ වැව නම් අර වැවට වැඩිය ලස්සනයිද කොහෙද? ඒක ලොකුයිද කොහෙද? ඔන්න අපි 5 දෙනා කියන්නේ අම්මයි තාත්තයි මල්ලි මමයි අයියයි අපි 5 දෙනාම ටවුන් එකට ආවා. හැබැයි ඉතින් ටවුන් එකට ආවේ පොඩි වැඩකට. ඒ වැඩේ හරි ගියෙත් නෑ ඉතින්. ඒ වුණාට ඉතින් අපි ඔය ටවුන් එකකින් තියනවා නම් මනන් ජාති කාලා ආපහු ඉතින් ගෙදර ගියා. අපි 3 දෙනා සෙඩ් එකටත් ගියා තෙල් ගහන්න. මං හිතන්නේ ටවුන් එකට ගියාට ওই වැඩේ විතරයි හරි ගියේ. සෙඩ් එකට ගිහලා තෙල් ගහ ගන්න වැඩේ විතරයි. ඉතින් එහෙම අපි ගෙදර ඇවිදින් බත් කෑවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ බයි.